දවසක් එක නැවක් මුහුද මැද යාත්‍රා කරමින් තියෙද්දී එන්ජිම ක්‍රියා විරහිත වෙනවා. මේ හේතුවෙන් නැවේ කපිතාන්ට සෑහෙන්න කේන්ති යනවා. මොනවදයිස කරන්නේ තමුසලා? ඉක්මනට නැංගුරම් දානවල්ලා. රොබර්ට් ගිහින් විලියම් එක්කන් එනවා. හොඳයි කපිතාන්. ලත වෙවි ඉන්නේ නැතුව ඉක්මනට යනවා. ගෑන ළමයි වගේනේ වෙනි ඉන්නේ. මේ යනවා කපිතාන් මේ යනවා. කපිතාන් සේවකයෙකු යවනවා නැව හදන ඉංජිනේරු විලියම්ව එක්කන් එන්න. විලියම් කොහෙද බං ඉන්නේ? එන්ජිම මක බෑවිලා වගේ. මං කිව්වා ඔබට එන්න කලින් දෙපාරක් බලමු කියලා. මේක ඇහුවේ නෑනේ. ඕ අයියෝ ජීසතිනි බං අලුත් එකක් දැම්මේ. යමන් කපිතාන්ට ඔයගා කියන්නේ එපා. ඔළුව කයි මගේ. සේවකයා පොතක් බලමින් හිටි විලියම්වත් එක්කරගෙන කපිතාන් ළඟට ආවා. තමුසලාට හැමදාම කියනවා නැව මූදර දාන්න කලින් එන්ජිම බලහල්ලා කියලා. මොන මගුලක්ද විලියම් කරන්නේ? රස්සාවලට කරන්න බැන්න නම් අස්සලා ගෙදර නවතිනවා. ඉන්න කලින් මම එන්ජිම බැලුවා කපිතාන්. ඔව් ඔය කරලා තියෙන්නේ. දෙයියන්ට මොප්පු ඉච්චාවේ. මේ පාරවත් දෙයිනේ කියලා මේක හරි ගියොත්. කපිතාන් මෙව පණ ගන්න ඕන බලන්න. ඔයි අයිසේ තමුසේ සෙල්ලම්පත් වෙලද ඉංජිනේරුවෙක් උනේ? පැය දෙකක් තුනක් තිස්සේ මොන මගුලක්ද ඔය කරන්නේ? කපිතාන් මීට වඩා නම් බෑ. මං කිව්වා කපිතාන්ට මේ බඩ කඩਿੱත්තු එන්න බෑ කියලා. ඒන්ජල් එකෙන් කියලා. ඒන්ජල් තමයි මේක හදන්න විදියක් බලහල්ලා. මගේ මාරය උස්ස ගන්න නැතුව. රොබර්ට් ගිහින් වතුර ටිකක් ගේනවා. තමුසලා හින්දා කවදාද මම මැරෙන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙලා. නැවතුණු නැව හදන ඉංජිනේරු විලියම්ට බැරි වුණා. මේ කලබලයේ ඇතුලේ නැවේ හිටි පිටස්තර මිනිස්සෙක් ඇවිත් කපිතාන්ට කතා කරනවා. කපිතාන් ඔබතුමා කලබලේ ඉන්නවද කියලා මම ආවේ. මොකද ඉංජිම හදන්න බැරිද? නෑ එහෙම දෙයක් නෑ. තමුසේ යනවා. මේ කපිතාන් ඉංජිනේරුවෝ කියනවනේ මේක හදන්න බෑ කියලා. මෙව හදන්න දන්න ටිකක් පරණ මිනිස්සෙක් ඉන්නවා. මේ නැව ඇතුලින්. එයාට පොඩ්ඩක් කිව්වනම් පොටස් ගාද්දි එන්ජිම හදයි. අම්මපා තමුසේ මේ ඇත්තද කියන්නේ? මිනිහා එක්කන් එනවා ගිහින්. උද්දච්චකම පැත්තක තියලා කපිතාන් නැව හදන්න හිතන් අර මිනිස්යාව එක්කන් එන්න අහම්බෙන් හම්බුණු පිටස්තරයව තමන්ගේ සේවකයාත් යවනවා. කපිතාන් සුබ දවසක්. මම සයිමන්. මේ කොල්වා කිව්ව එන්ජින් බලන්න ඕනයි කියලා. කපිතාන් මට එන්න කිව්වා කියලා. අනේ ඕයිසේ මේක හොල්ලන්නවත් බෑ. අපේ බූරුවන්ට කිව්වට හරියට වැඩක් කරගන්න බෑනේ. කනවා බුදියනවා. එච්චරයි. හොඳයි කපිතාන් මම බලන්නම්. කපිතාන්ට විශ්වාසද මේ නාකිය මේක කොටදායි කියලා? අපි ඉංජිනේරුවන්ට බැරි වෙච්ච දෙයි. මේකට පුළුවන් ද කපිතාන්? මොනවද හොයන්නේ? එන්ජිම ඉන්දිකටු නෑනේ. මේ කොල්වෝ මට මිටියක් ගෙනත් දියන්කෝ. මෙතන කියවන්නේ නැතුව මිටියක් ගෙනත් දෙනවා රොබර්ට්. මේ මිටිය. අපේ විලියම් කොච්චරනම් ඒව කළාද? හරි ගියාද? ඉතින් ඔහෙට පුළුවන් ද මේක හදන්න? දැන් වයස කීයක් වගේද බලනවා. කපිතාන් ඔන්න දැන් පණ ගන්නලා බලන්නකෝ. අති විශිෂ්ටයි. සම්සනම් මාර මිනිහෙක් නෙවෙයි. විලියම්ට හදන්න බැරි වුණු එන්ජිම මහලු සයිමන් මිටිපාරවල් දෙකෙන් පණ ගැන්නුවා. එන්ජිම ක්‍රියාත්මක වුණ සතුටට කපිතාන්ට කෑ ගැස්සුණා. හරිමාගේ සම්සේ ගාන කීයද? කපිතාන්ට ගන්නවලම රිසිට් එවන්නම්කෝ. ටික දවසකට පස්සේ කපිතාන්ට රිසිට් පතක් එනවා. කපිතාන් මෙන්න රිසිට් පතක් ඇවිත්. දෙයියනේ රොබර්ට් මේ මිනිස්සයා පුදුම යකෙක්නේ. මොන මිනිස්සයද කපිතාන්? අනේ බං අර එදා නැවේ ඉංජිම හදලා දුන්නේ අන්නේ මිනිස්සයා. අර මහල්ලා. ඇයි කපිතාන් කීයක් කිල්ලලාද? ඩොලර් 1000ක් අයිසේ. මිටි පාරවල් දෙකට ඩොලර් 1000ක් දෙයියනේ. කපිතාන්ට වැරදුනාද? ලියලා යනවා තමුසේ ලියමනක් ඒ මිනිස්සයාට එච්චර මුදලක් දෙන්නේ නෑ මිටි පාරවල් දෙකකට. ඒක හරි අසාධාරණ බවට.
හරි කපිතාන් මං ගෙවන්නම්. සයිමන්ගෙන් ආපු රිසිට් පත දැකලා කපිතාන්ට දෙලවරක් දුනා. මිටි පහරවල් දෙකකට එච්චර මුදලක් මොකටද කියලා කපිතාන් කල්පනා කළා. ඒ අතරේ නැවත පිළිතුරු රිසිට් පතක් එනවා දින කිහිපයකට පස්සේ. කපිතාන් මෙන්න ආයෙත් රිසිට් පතක් ඇවිල්ලා. කෝ ගේනවා බලන්න. තමුසෙම කියවනවා. කපිතාන් වෙත ඩොලර් 2ක් මිටි පාරවල් දෙකට ඉතිරි ඩොලර් 998 ඇනේ හොයාගත්තට. හැබැයි කපිතාන් එක අතකට හිතනවා ඒක අසාධාරණයක් නෑ කියලා. අපි හැමෝටම බැරි වෙච්ච දේ මිනිස්සයා කළා. ඒක ඇත්ත රොබර්ට්. අදම ඩොලර් 1000ක් ඒ මිනිහයාට යවනවා. සයිමන්ගේ අලුත් රිසිට් පත රොබර්ට් කියුවට පස්සේ කපිතාන්ට තේරුණේ ඒ මිනිහයාගේ අත්දැකීම, පරිණතභාවය, පළපුරුද්ද සහ හැකියාව මිලකල නොහැකි බව. ඉතින් අපි කාටත්ම කාගේවත් හැකියාවකට හෝ පළපුරුද්දකට මුදලින් වටිනාකමක් දෙන්න බෑ. ඒක මිනිස්සෙකුට හිමි නොමිල වටිනාකමක්. සුපුරුදු පරිදි අද ජීවනයේ අපිට එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝම ලබන ඉරිදා රසබර කතාවකින්